අද කතාවේ නම පෙමක මහිම. කාලෙකට පස්සේ අහස් ආයෙමත් කැම්ප් එකේ ඉඳන් නිවාඩු සහ එන දවස තමයි අද. එයා වැඩ කරේ යුද හමුදා මාණ්ඩලික නිලධාරියෙක් විදිහට. ඉතින් එදා හවසේ යාළුවෙකුගේ ගෙදර පාටි එකක් තියෙනවා කියලා මම ගෙදරින් එළියට ආවේ අහස්ව මුණ ගැහෙන්න හිතාගෙන. අපි ආදරය කරන්න පටන් අරන් දැන් අවුරුදු කීපයක්. ඒත් අපි තාමත් ආදරය කරේ ගෙදර අයට හොරෙන්. මොකද අපේ අම්මලාට ඕනුනේ මාව අපේ නංගිගේ පුතාට කසාද බඳලා දෙන්න. ඒ නිසා මම කවදාවත් අහස් ගැන අපේ ගෙදර අයට කිව්වේ නැහැ. ඒත් අපි දෙන්නට දෙන්න ගොඩක් ආදරය කළා. එදා හවස අහස් යනකොට වෙලාව 5ක් වෙලා. ඉතින් අපි දෙන්න බීච් එකට වෙලා මම හවස් වරුවම ඔහේ කතා කර කර හිටියා. ආස් ළඟට වෙලා එයාගේ උරහිස උඩින් ඔළුව තියාගෙන ගෙවන මේ හැම තප්පරේම මම හිටියේ පුදුම සතුටකින්. මට ඔයාව හැමදාම මේ විදිහට ළඟින් තියාගෙන ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද සයුරි. ඒ අතරේ ආස් මගේ අතකින් අල්ලගෙන එහෙම කිව්වා. මටත් ඕනේ ඒ ටිකම තමයි අහස්. ඒත් මට තේරෙන්නේ අපේ ගෙදරට ඔයා ගැන කියන්නේ කොහොමද කියලා. එයාලා කවදා හරි අපි දෙන්නට කැමති දෙයි කියලා මට හිතෙනවා සයුරි. ඉතින් අපි එතකන් ඉවසගෙන බලන් ඉමු නේද? ආස් එහෙම කියලා මාව එයාගේ පපුවට තුරුල් කරගත්ත ආදරේ. අපි දෙන්න එදා හවස් වරුවම නිදහසේ ගත කරා. මම ගෙදර අයට පාටි එකකට යනවා කිව්ව නිසා මම ආයෙමත් ගෙදර ආවෙත් හොඳටම රෑ වෙලා. ආස්ට ආයෙමත් වලට යන්න තිබුණේ සති දෙකකට පස්සේ. ඉතින් අපි දෙන්න වෙලාවල් ලැබුණ හැම දවසකම හම්බ වුණා. ඒත් ඒ යුදගෙන ගොඩක් දවරුණුවටම ඇවිලුණු කාලයක්. හැමදාමත් තරුණ කොල්ලෝ කෙල්ලෝ දහස් ගාණක් රට වෙනුවෙන් එයාලගේ ජීවිත කැප කරනවා. ඒවා දකිද්දි මට අහස්ගේ ජීවිතය ගැන උනන් තිබුණේ ලොකු බයක්. ඒත් අහස්ට උන්නේ කොහොම හරි මේ රට යුද්ධෙන් බේරගන්න. ඊට පස්සේ අපි දෙන්නට නිදහසේ අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් කියලා තමයි එයා හැමදාමත් විශ්වාස කරේ. ඒ අතරේ දවසක් උදේම අහස් මට කෝල් එකක් ගත්ත මාත් එක්ක දළදා වදින්න යන්න ඕනි කියලා. ඉතින් උදේ පාන්දරම ඇහැරලා මම අහස්ට කන්න රත්ස බත් එකකුත් හදාගත්තේ එයා මගේ අතින් හදන කෑම කන්න ගොඩක් ආස නිසා. ඊට පස්සේ මම තනි සුදු ගවමුකුත් අඳගෙන නුවර යන්න ලෑස්ති වුණා. ඒත් මම ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහින්නවත් ඉඩ ලැබුණේ නැහැ. හදිස්සියෙම අහස්ගෙන් මට කෝල් එකක් ආවා. සයිරි ඔයා එන්න එපා. මට හදිසි කැඳවීමක් ඇවිත්. ඉතින් ආයෙමත් යන්න වෙනවා. මම එනකම් පරිස්සමින් ඉන්න මැනික. හොඳද? බුද්ධ සරණයි. මම ෆෝන් එක අතට ගන්නකොටම අහස් එහෙම කියලා කෝල් එක කට් කරා. මට දැනුනේ මගේ පපුවත් පිච්චිලා ගියා වගේ හැඟීමක්. අහස්ට දෙන්න හදාගත්ත කෑම එකක් තාම මගේ අත් දෙක උඩ. මම එහෙම්ම ලොකු හුස්මක් ගන්න ගමන් ළඟ තිබුණ පුටුවකට බර වුණා. දෙයියනේ මට ආයේ කවදා එයාව දකින්න පුළුවන් වෙයිද? මම තනියම එහෙම හිටියේ ඉබේටම ඇසල කඳුළු පිරෙද්දි. අහස් ගිහින් සති දෙකක් යනකම් මට එයාගෙන් කිසිම පණිවිඩයක් තිබුණේ නැහැ. මොකද එයාලා ගිහින් තිබුණේ හදිසි මෙහෙයුමකට. ඉතින් මම උදේ හවස දෙවියන්ට කනලව් කරේ එයාලගේ ජීවිතවලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා. අහස් ගිහින් මාසෙකට විතර පස්සේ මට ටිකින් ටික අසනීප ගතියක් දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම හොස්පිටල් එකකට ගිහින් මට දැනෙන අපහසුතාවයට බෙහෙතක් ගන්න හිතාගෙන. ඒත් එතකොට තමයි මම දැනගත්තේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවයි කියලා. ඒත් එක්කම දැනෙන පුදුම අසරණකමක්. අඩුම තරමේ මට මේ දේ කියන්නවත් කෙනෙක් හිටියේ නැහැ. අහස් ගැනත් කිසිම තොරතුරක් තිබුණේ නැති නිසා මොකක් කරන්නද කියලාවත් මට තේරුමක් තිබුණේ නැහැ. බැරිම තැන මම මගේ අම්මලාට මට අහස්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා කිව්වා. ඒත් ඒකෙන් සිද්ධ වුණේ මට තවත් නොසෑහෙන්න බැනුම් අහන්න උන එක. රටේ ලෝකෙ මිනිස්සුන්වත් මගේ දිහා බැලුවේ අපරැහින්. ඒත් මොන දේ වුණත් මම මගේ දරුවා හදාගන්නවා කියලා මම හිතාගත්තා. ඒ අතරේ මම දිගින් දිගටම අහස් ගැන විස්තරයක් හොයාගන්න උත්සාහ කරා. වාසනාවකට වගේ දවසක් මට අහස්ගෙන් කෝල් එකක් ආවේ ඒ අතරේ. මම අහස්ට අපේ දරුවා ගැනත් කිව්වා. ඒක ඇහුවට පස්සේ අහස් ගොඩක් සතුටු වුණා කියලා මට එයාගේ කටහඬින්ම තේරුම් ගියා. අනේ ඔයා මේ ඇත්තමද සයිරි කියන්නේ? ඒ කියන්නේ මම දැන් තාත්තා කෙනෙක්ද? ඇත්තටම මට ගොඩක් සතුටුයි සයිරි. මම පුළුවන් ඉක්මනින් ආයෙ ගෙදර එනවා. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න මැනික. ඒ කෝල් එකත් එක්ක මට ආයෙමත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ලැබුණා. රටේ ලෝකෙ මිනිස්සුන්වත් තවදුරටත් මං ගැන කටකතා කොතරවන්නේ නැති වෙයි කියලා මට හිතුණා. කොටින්ම මම අහස් එක්ක අපේ දරුවෝ ස්මාර්ට් කරගෙන ආදරෙන් ජීවත් වෙන හැටි පවා හීනෙන් දැක්කා. මෙච්චර දවස් මට ආඩපාලි කිව්ව අම්මලාත් මට ආදරෙන් කතා කරන්න පටන් ගත්තා ඊට පස්සේ. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ දුව. ඔය අහස් පුතාව කසාද බඳලා සතුටින් ජීවත් වෙන්න. මොකද මේ බඩේ ඉන්න දරුවට තාත්තා කෙනෙක් එපැයි. අවසානයේ මගේ හැම ප්‍රශ්නයක්ම විසඳුණා කියලා මට දැනුණා.
ඒත් ඒ සැනසීම මගේ ළඟ තිබුණේ හරිම පොඩි කාලෙයයි. මොකද මගේ ජීවිතේ කාලකන්නිම කෝල් එක ආවේ ඊටත් පස්සේ. මේ කතා කරන්නේ අහස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේද? අපිට සමා වෙන්න මිස්. ඒත් දැන් ටිකකට කලින් අහස් කියපු ආමි බස් එකට බෝම්බ බ්ලාස්ට් එකක් කළා බස් එකේ හිටපු ඔක්කොම නැති වුණා. අවාසනාවට අහසුත් දැන් ජීවතුන් අතර නැහැ. ඒ වචන ටික ඇහෙනවත් එක්කම මට උන් හිටි තැන් පවා අමතක වෙලා ගියා. මම හිටියේ කතා කරගන්න බැරුව කොළු වෙලා වගේ. මට දැනුනේ මගේ මුළු ජීවිතේම නතර වෙලා වගේ හැඟීමක්. මම බඩත් උස්සගෙන අහස්ගේ ගෙදරට දුවගෙන ගියා පිස්සෙන් වගේ. ඒත් අඩුම තරමේ මට අහස්ගේ මූණ බලන්නවත් පුළුවන්කමක් තිබ්බේ නැහැ. මොකද අවසානට ඉතුරු වෙලා තිබුණේ සීල් කරපු මිනි පෙට්ටියක් විතරයි. ඉතින් කොයිතරම් පිළිගන්න අකමැති වුණත් අහස් අදහටම මාව දාලා ගිහින් ඉවරයි කියලා මට තේරුම් ගියා. ඒ වෙනකොට මට අහස්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා අහස්ගේ ගෙදර අයත් දැනගෙන හිටියා. ඉතින් ඒ අය පුදුම විදිහට මං ගැන කම්පා වුණා. අවසානයේ අහස් එක්ක ලස්සන පෞල් ජීවිතයක් පටන් ගන්න හිටපු මට සිද්ධ වුණේ රටේ ලෝකෙ මිනිස්සු ඉස්සරහා අනුකම්පාවට ලක් වෙන්න. ඒත් මම මේ හැමදේම කොහොම හරි දරාගත්තා. මොකද මට ඕනුනේ මගේ දරුවත් හදාගෙන අහසනේ ජීවත් වෙන්න. මට මගේ දරුවගේ ජීවිත විනාශ කරගෙන රට වෙනුවෙන් ජීවිතේ කැප කරපු අහසට අවනම්බ කරන්න ඕනුනේ නැහැ. ඉතින් එයා ඉන්න තැනක ඉඳන් අපි දෙන්න දිහා බලාගෙන සතුටු වෙයි කියලා හිතලා මම හිත හයිය කරගත්තා. ඔය කරදර මැද මාස 10ක් ඔහේ ගෙවිලා ගිහින් මගේ දරුවා මේ ලෝකෙට එන දවසත් උදා වුණා. මට ලැබුණේ ආස්ගේ වගේම රූපයක් තිබුණු ලස්සන දරු පැටියෙක්. එයාව දැකලා මුල්ම මොහොතෙන් මට මතක් වුණේ අහස්ව. එයා අද ජීවත් වෙලා හිටියනම් කොච්චර සතුටු වේද කියලා මට හිතුණා. ඒත් දැන් වෙනකොටත් මම තනිකර අම්මා කෙනෙක් වෙලා ඉවරයි කියන සිතුවිල්ල ආයෙමත් වතාවක් මගේ හිත පාරලා දැම්මා. දරුවට අවුරුදු 2ක් වෙනකම් මම මගේ ජීවිතේ එකම ලොකුම අරගලයක් කරා. මොකද කසාද සමයෙන් නැතුව තනි ගෑණියෙකුට මේ සමාජය තුළ ජීවත් වෙන එක ගොඩක් අමාරුයි. හැමෝම බලන් ඉන්නේ අවස්ථාවල් ලැබුණ ගමන්ම අයිති ප්‍රයෝජන ගන්න. ඒත් මට ඕනුනේ අහස්ගේ නම රැකගෙන සමාජය ඉස්සරහා වැදගත් විදිහට ජීවත් වෙන්න. ඒකට මට එකම හයිය වුණේ මගේ දරුවා. ඉතින් කොහොම හරි හැමදේම ඉවසගෙන මම hina වෙලා ජීවත් වුණා. ඒ අතර දවසක් මම බබා එක්ක ගෙදරට වෙලා ඉන්න වෙලාවක හදිසියෙම ආම් ජීප් එකක් ඇවිත් අපේ මිදුල නතර වෙන හැටි මම දැක්කා. මම දරුවත් වඩාගෙනම එළියට ආවේ ඒ කවුද කියලා දැනගන්න. ටික වෙලාවකින් ආමි ඔෆිසර්ස්ලා කීප දෙනෙක් මගේ දිහාවට ඇවිදගෙන ආවා. ඒ අතර තවත් කීප දෙනෙක් ආවරි වාරු කරගෙන ජීප් එකෙන් එළියට ගන්න හැටි මම දැක්කා. ඒත් ඒ ඇත්තටම ඒ කවුද කියලා දකිනවත් එක්කම මගේ කකුල් දෙක පවා සීතල වෙලා ගිහින් මට හුස්ම ගන්නත් අමතක වුණා. දෙයියනේ මේ අහස් නේද? ඒ කියන්නේ අහස් අපිව දාලා ගිහින් නැද්ද? මම පිස්සෙන් වගේ එහෙම කියාගෙන අහස් ගාවට දුවගෙන ගියා. ඒත් එයා හිටියේ ටිකක් අසාධ්‍ය තත්ත්වයක. ඒ නිසා එයාට හරියට කතා කරන්නවත් බෑ කියලා මට තේරුණා. ඒත් අහස්ගේ මූණ දැක්කම මට එයාගේ හිතේ තියෙන සතුට වගේම වේදනාවත් කොච්චරක්ද කියලා තේරුම් ගියා. එයා මගේ දරුවගේ මූණ දිහා මාරුවෙන් මාරුවට බැලුවා ඇසල කඳුළු පුරවගෙන. ඒ අතර තමයි ආමි ඔෆිසර් කෙනෙක් අපි ළඟට ඇවිත් කතා කරන්න පටන් ගත්තේ. ඇත්තටම අපිට සමා වෙන්න මිස් අහස් මරන්න කියලා වැරදි මැසේජ් එකක් ඔයාලට එවපු එකට. ඒත් අපි හිතුවේ එදා බ්ලාස්ට් එක වෙලාවේ අහසත් ඒ බස් එකේ හිටියා කියලා. ඒත් ඇත්තටම බ්ලාස්ට් එකට කලින් ඔයාලට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ආව කෝල් එක නිසා අහස් හදිසියෙන් බස් එකෙන් බැහැලා තියෙනවා. ඒත් ඒ එන අතරමඟදී අහස් අපේ හතරන්ට කොටු වෙලා. ඊට පස්සේ අවුරුදු දෙකක්ම උන්ගෙන් දසවධ විදලා ආයෙමත් පණ බේරගෙන අපේ කැම්ප් එකට ආවට පස්සේ තමයි අපි අහස් එක්ක ඔයාව හොයාගෙන ආවේ මේ. මම අද සීයෙන් වගේ කතාව අහගෙන හිටියේ අහස්ගේ අත් දෙකින් අල්ලගෙන මගේ ඇඟට වාරු කරගන්න ගම. මං ඒ ආමි ඔෆිසර්ස්ලා හැමෝටම අත් දෙක එකතු කරලා පින් දුන්නේ අහස් ආයෙමත් මගේ ළඟට අරන් ආව සතුටට. ඊට පස්සේ යාලා අහස් මගේ ළඟ තියලා ආයෙමත් යන්න ගියා. මෙච්චර කාලයක් මම දරුවා එක්ක ලෝකෙන් තනි වෙලා වින්ද දුක්ඛන්දරාව මට ආස දැකපු ගමන් අමතක වෙලා ගියා. දෛවය තවදුරටත් මට රිදවන්නේ නැහැ කියලා තේරුම් ගියාම කාලයකට පස්සේ මගේ හිතට දැන්න කියාගන්න බැරි තරම් ලොකු සැනසීමක්. සයිරි මට සමා වෙන්න ඔයාව තනි කරපු එකට. ඒත් අද ඉඳන් මම ආයි කවදාවත් ඔයාව තනි කරන්නේ නැහැ. ඒත් ඔයා තනියම අපේ දරුවත් උස්මහත් කරගෙන මං වෙනින් ජීවිතේ දරාගත්ත එකට නම් ගොඩක් පින් සයිරි. අහස් ටිකක් අමාරුවෙන් වචන ගැට ගහගෙන එහෙම කිව්වා. දැන් ඉතින් මගේ ජීවිතේට තවත් මුකුත් ඕනේ නෑ ආස්. මොකද ඔයා අපි දෙන්න ළඟ ඉන්නවා කියන එකම ඇති මට ආයෙ සැනසීමෙන් ජීවත් වෙන්න. මම එහෙම කියලා දරුවත් එක්කම ආස්ගේ පපුවට තුරුණු වුණා. පළවෙනි වතාවට දරුවටත් තාත්තා කෙනෙකුගේ උණුසුම දෙන්න දවස් තමයි අද. ඒ වගේම මගේ ජීවිතේට සතුට අරන් ආව ලස්සනම දවස අද කියලා මට හිතුණා.
ඉතින් යාළුවනේ කතාව ලස්සනයිද? කතාව ගැන මොකද ඔයාලට හිතෙන්නේ? කතාව ලස්සනයි නම් ලයික් ටිකක් දාගෙන යන්න. කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපේ විනවස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. හෙටත් මේ වගේම ලස්සන කතාවකින් ඔයාලා හම්බෙන්න එනකන් පරිස්සමට ඉන්න හැමෝම ගිහින් එන්නම්. bye.